අපි සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන මැජෙස්ටික් සිටි, ක්‍රෙස්කට් බුලේවාඩ්, වන් ගෝල්ෆේස්, කොලම්බෝ සිටි සෙන්ටර් එකට ගිහාම ඒවයි තියෙනවා ෆුඩ් කෝට් කියලා ඒරියා එකක්. ඒ කියන්නේ ඉඳගන්න පුටු මේස තියලා තියෙනවා. ඒක වටේටම තියෙනවා රෙස්ටොරන්ට්ස්. කැමති රෙස්ටොරන්ට් එකකින් කෑම අරගෙන ඇවිල්ලා ඉඳගෙන කන්න පුළුවන්. ඉතින් නමුත් මේ ගෝල්ෆේස්, වන් ගෝල්ෆේස් වගේ තැන්වල මේවා මිල අධිකයි. එහෙනම් ගොඩක් වෙලාට ඉහළ ආදායම් තියෙන මිනිසුන් තමයි මේවට යන්නේ. නමුත් දැන් මේක නගර බදව ප්‍රචලිත වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙට කොළොන්නාවේ දෙහිවල වගේ නගරවල බම්බලපිටිය වගේ නගරවල ෆුඩ් කෝට් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජංක් කෑම නැත්තම් කුණු කෑම විකුණන රෙස්ටොරන්ට්ස් කීපයක් තියෙනවා. ඒ වගේම මේවට ඇතුළත් වීමට විශේෂ ගේට්ටුවක් තියෙනවා, කාර් පාක් එකක් තියෙනවා. ඇතුළත පුටු තියලා තියෙනවා. කැමති ඒ රෙස්ටොරන්ට් එකකින් අරගෙන කෑම ඇවිල්ලා මෙතනට එලා කන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවා විකුණන කෑම මේ රෙස්ටොරන්ට් අයිතිකරු විසින් ආහාර පිළිබඳව දැන් උදාහරණයක් ඇරෙට ෆුඩ් වීලොග්ස් කියලා අපි කියන ආහාර පිළිබඳ වීඩියෝස් කරන YouTube channel එකක් අයිති කෙනෙක්ට කතා කරලා තමන්ගේ රෙස්ටොරන්ට් එක ගැන ප්‍රචාරයක් දෙන්න ඔහු යොමු කරනවා. මේක සමහරක් වෙලාවට මුදල් ගෙවලා කරන ප්‍රචාරණයක්, සමහරක් වෙලාවට මුදල් ගෙවන්නේ නැතුව නොමිලේ කරන එකක්, සමහරක් වෙලාවට ආහාර දීලා ප්‍රචාරණය සඳහා කරන ක්‍රියාවක්. ඉතින් මේ හින්දා මේවා බලන දරුවන් ලංකාවේ පුරාම විශාල ලෙස මේ ආහාර වලට පෙළඹෙනවා. මොකද දැන් මේවා YouTube වලින් ප්‍රචාරය වුණාම Facebook, Instagram, TikTok වලින් ප්‍රචාරය වුණාම ඒවා පිළිබඳව මේ කැමරාකරු ක්ලෝස් අප් එකක්. ඒ කියන්නේ කැමරා එක මේ කැම වලට ලං කරලා පෙන්වුවාම ඕන කෙනෙක් එකට පෙළඹෙනවා. ඒක වැඩි හිටියොත් පෙළඹෙනවා. වැඩි හිටියෝ මේ පෙළඹීම ඇති වෙලා වුණොත් මේට ආහාර ඕඩර් කරනවා මේ YouTube බලලා පික්මී නැත්තම් Uber මගින්. එතකොට ඔවුන් අසනීප වුණාම ඔවුන් යන්නේ කොහෙටද? රජයේ බදු මුදල් ගෙවන ජනතාවගේ මුදල් වලින් සේවයක් සපයන නොමිලේ සේවයක්, සෞඛ්‍ය සේවයක් සපයන රජයේ ස්පිරිතාල වල. එතකොට මේකේ බර එන්නේ මුදල් බර එන්නේ රටේ බදු ගෙවන ජනතාවට. ඉතින් මේ පිළිබඳ රජය අවධානය යොමු කළ යුතුයි. මේ ෆුඩ් කෝට්ස් වලට වෙනම බදු මුදලක් එක්ක පළාත් මට්ටමින් නැත්නම් පළාත් පාලන මට්ටමින් නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා හෝ පළාත් මට්ටමින්, ඒ කියන්නේ බටහිර බස්නාහිර පළාත් සභාව මේ මාර්ගයේ යම්කිසි බදු මුදලක් අය කර යුතුයි. ඔවුන් මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන්. ඒ වගේම ලංකාවේ මේ ඩිජිටල් අමාත්‍යාංශය මගින් මේ පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේවා YouTube වලින් ප්‍රචාරය වුණාම ඉතා විශාල ලෙස මේවට පෙළඹෙනවා ළමයි. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන අවධානය යොමු කරලා ගොඩක් වෙලාවට මේකෙන් වෙන අහිතකර ප්‍රතිඵල දෙමව්පියන් දන්නේ නැති හින්දා මේ ගැන සමන් විසින් ගුරුවරු ලවා හෝ පාසල් මට්ටමින් හෝ වෙනත් ප්‍රචාරයන් මගින් මේ පිළිබඳ දෙමව්පියන් දැනුවත් කළ යුතුයි.